right. පුතා චුට්ටක් ඔයාලා අවබෝධයක් ගන්න ඕන මට දෙන්නේ මීට කලින් ඔයාලා පන්ති ආපු නැතේ වෙන්න ඇති මම දන්නේ නැහැ මට ඔයාලා විස්තර දුන්නේ නැති හින්දා දීලා තියෙන විස්තර වලට අනුව නම් මට මේ නම් දෙක හුරු නැහැ අලුතෙන් වෙන්න ඕන සිඩ්නි කාව්‍යා පොඩ්ඩක් මට ඊයේ තිබිච්ච ක්ලාස් එකේ හිටියා වගේ ගෲප් එකේ right හරි කොමුණත් අපේ කවුද නිලුක්සා නිමේෂ් කියන පුතාලා දෙන්න අද අලුතෙන් කියන එක තමයි මට තේරෙන්නේ පුතා අපිට O level කියලා කියන්නේ පොඩි කාලයක් තුල ලොකු වැඩ කොටසක් කරලා බොහොම කෙටි කාලයක් තුලක තමන් ඉලක්කයට යන්න තියෙන වැඩකට තමයි ඔයාලා ඇවිල්ලා ඉන්නේ. මොකද මම දන්නේ නැහැ ඔයාලට ඉංග්‍රීසි සම්බන්ධව තියෙන දැනුම මොන වගේද? කින්ද මම කිසි දෙයක් මම දන්නේ නැහැ. right? කෙසේ වුණත් මගේ පන්තියේදී මම ටාගට් කරන්නේ වැඩියෙන් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න ටික විතරයි. right? වැඩියෙන් ලකුණු ගන්න ප්‍රශ්න ටික විතරයි. අපි ඒ හැරුණාම සාමාන්‍යයෙන් අපිට වචන ටිකක් අවශ්‍ය වෙනවා කියලා හිතනවා නම් රචනාවක් ලියන්න හරි මේ ඒ වචන තියෙන ප්‍රශ්න ටිකක් අපි සාකච්ඡා කරනවා. ඒ හැරෙන විට අපි අනිවාර්යෙන් සාකච්ඡා කරන්නේ සාමාන්‍ය ලකුණු 5 ප්‍රශ්න, ලකුණු 10 ප්‍රශ්න, 15 ප්‍රශ්න ඒ වගේ ටාගට් ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්නේ. මොකද අපිට කාලයකට ඉන්නේ වැඩේ කරන්න තියෙන. ඒ නිසා අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන අනිත් පන්තිවල නෝට් සාකච්ඡා කරලා තියෙනවා, නෝටිස් සාකච්ඡා කරලා තියෙනවා, ඉන්ෆෝමල් ලෙටර් කතා සාකච්ඡා කරලා තියෙනවා, ෆෝමල් ලෙටර්ස් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ එයාලා දැන් ඉන්නවා දැනට ලකුණු 20ක් 25ක් ගන්න පුළුවන් මට්ටමක ඉන්නවා ස්ථිර වශයෙන්ම. ස්ථිර වශයෙන්ම එයාලා දැනට ලකුණු 20ක් 25ක් කියන්නේ මම පන්තියේ උගන්වපු පාඩම් වලට අනුව ටාගට් ප්‍රශ්න වලට අනුව මොඩල් ක්වෙස්චන් වලට අනුව එයාලා ලකුණු 20ක් 25ක් ගන්න පුළුවන් ඉලක්කයට ඉන්නවා. එයාලට තියෙන හැකියාවන් වලට පළවෙනි පේපරේදී ඉරි ගහන්න තියෙන ප්‍රශ්න වලට ඊළඟට යා කරන්න තියෙන ප්‍රශ්න වලට සාමාන්‍ය ඡේදයක් පැසේජ් එකක් කියලා උත්තර ලියන්න තියෙන ප්‍රශ්න වලට ලකුණු ගන්න තියෙන ප්‍රමාණය දන්නේ නැතුව මම ඒ හැකියාවත් එක්ක සමහර විට එක්කින සමතව ලමු අකුණු අමතරව 20ක් විතර ගන්න තිබුණා පුළුවන්කම තිබුණොත් ඒතර දැනට ඒ ළමයි ඉන්න ලකුණු 45කට ටාගට් එක. right 45ක ටාගට් එකේ ඉන්නවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් පළවෙනි පේපරේට එහෙම පිටින් ලකුණු අරගෙන. පළවෙනි පේපර් ලකුණු 40 දෙවෙනි පේපර් ලකුණු 60 එහෙමනේ එන්නේ. right එතකොට මම හැම වෙලාවෙම ඔයාලට උත්සාහ කරන්නේ වැඩියෙන්ම ලකුණු තියෙන ප්‍රශ්න සාකච්ඡා කරලා එතනට අරන් ගිහලා ඔයාලට වැඩියෙන්ම ලකුණු ගන්න පුළුවන් අවස්ථාව නිර්මාණය කරන්න. right ඒ නිසා පොඩක් බරයි සැහැල්ලු නෑ. හැබැයි මේක තේරුම් ගත්තම සැහැල්ලුයි. right හරි. අපි බලමු වැඩි. පුතා මේ බලන්න ස්ක්‍රීන් ෂෙයාර් එකේ දෙන පේපරය right 2024 මට මතකයට 5යි 6යි උතන තියෙන්නේ බලන්න. ඔව් 2024 ආපු ඕලෙල් පේපරයක් ඔය right අද ආපු කෘත්‍රිම දෙයක් නෙමෙයි නැචරල් ටෙස්ට් පේපර් එක ඔය 2024 ඕලෙල් ලියාපු අය ලියලා තියෙන ওই පේපරේ right ඒකේ ප්‍රශ්නාංක 5 ඒක සාමාන්‍ය ඡේදය කියවලා උත්තර ලියන්න තියෙන්නේ. හැබැයි ඊට කලින් අපි ඒක අවසානට සාකච්ඡා කරමු. අපි යමු sorry. ඔතනද අපි යන්න ඕනේ. ඒක මිස් වුණා. අපි යමු පොඩ්ඩක් පොඩ්ඩක් කට් වුණා. හොයාගන්න ඉන්න. right. දැන් පේනවනේ ඔයාලට. right. ඒකේ පස්වෙනි ප්‍රශ්නේ අතහැරලා right පස්වෙනි ප්‍රශ්නේ අතහැරලා අපි යමු
ඒකේ 6 වෙනි ප්‍රශ්නයට. ඒකේ 6 වෙනි ප්‍රශ්නේ පුතේ කියනවා මෙහෙම කතාවක් බලන්න. The environment society of your school. right? පාසලේ ඔබේ පාසලේ පරිසර සංගමය. ඊනෝනේ එක සංගම් සංවිධාන නේද? has organized කියලා කියන්නේ organize කියන සංවිධානය කරනවා. has organized කියන්නේ සංවිධානය කරලා තිබෙනවා. කවුද දැන් මේක සංවිධානය කරලා තියෙන්නේ? පාසලේ පරිසර කණ්ඩායම. right? සංවිධානය කරලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එකක්. වැඩමුළුවක්. ප්‍රෝග්‍රෑම් කියන්නේ වැඩමුළුවක්. right? දැන් මේ වැඩමුළුව සංවිධානය කරලා තියෙන්නේ මොකටද? for distributing plants. distribute කියන්නේ බෙදා හරිනවා. distribute කියන්නේ බෙදා හරිනවා. distributors කියන්නේ බෙදා හරින්නෝ. right? ඔතන වෙලා තියෙන distributing ක්‍රියාපදය වෙලා for කියන preposition එකෙන් පස්සේ ing වෙලා ඒක නීතියක් for distributing. right? तर මේ බෙදා දෙනවා මොනවද බෙදා දෙන්නේ? plants. බෙදා දෙන්නේ මොනවද? plants. plants කියන්නේ පැල. ඔතන මතක තියාගන්න plants කියලා කියනකොට නාම පදයක් ලෙසත් plant කියන එක භාවිතා කරනවා. ක්‍රියාපදයක් ලෙසත් plant කියන එක භාවිතා කරනවා. plant කිව්වම plant කරනවා. බොරුව plant කරනවා. බොරු පැල කරනවා. එහෙම තියෙනවනේ කතාවක් සමාජේ නේද? බොරු පැල කරන්න එපා නේ? don't plant lies නේද? බොරුව පැල කරන්න එපා. එතකොට ආයත අවස්ථාවක plant කියන පාවිච්චි කරනවා noun එකක් විදියට පැලය කියන අදහසින්. ඒතර plant කියන්නේ ඔතන නම් noun එකක් plants පැල. එහෙනම් පැල බෙදා දීමේ වැඩමුළුවක් තමයි පාසලේ පරිසර කණ්ඩායම විසින් වැඩේ සංවිධානය කරලා තියෙන්නේ. දැන් මේක දෙන්නේ කාටද? among students. ළමයින්ට තමයි දෙන්නේ. ඉස්කෝලේ ළමයින්ට දෙන්නේ. right? දැන් මේක දෙන්නේ කුමකට සමගාමීවද? බලන්න සමගාමී මොන සමගාමීවද? to mark the environment day. පරිසර දිනයට සමගාමීව. හරිද? උදේට comprehension එක තියෙන්න ඕනේ අපේ topic එක සම්බන්ධව. ඒතකොට තමයි අපිට answer එක ලියන්න පුළුවන් වෙන්නේ. right? එහෙනම් among students ළමයි අතර බෙදා දීම. පැල වැඩසටහන. right? දැන් මේ පැල බෙදා දීමේ වැඩසටහන කුමක් වෙනුවෙන්ද කරන්නේ? කුමකට සමගාමීවද කරන්නේ? to mark. mark කියන්නේ සමරනවා. celebrate වගේ වචනයක්. mark. right? to mark the environment day. පරිසර දිනය සැමරීමට සමගාමීව. දැන් පැහැදිලිනේ කතාව. දැන් කියන ඊළඟ එකට write a notice to be displayed. That's all. Write a notice. Note එකක් ලියන්න. note එකක් ලියන්න. right? මොකටද note එක ලියන්නේ? to be displayed. ප්‍රදර්ශනය කරන්නට. මෙන්න ඉස්කෝලේ දැන්වීම් පුවරුව මේ දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කරන්න notice එකක් ලියන්නලු ඔයාලට. හදාන්නලු. right? ස්කූල් notice board එකට තමයි ඔයාලා ඔය ලියන notice එක දාන්න ඕනේ. හරිනේ? කියන ඊළඟට use about. use කරන්න, පාවිච්චි කරන්න. about කියන්නේ ගැන, පමණ. මොන පමණද? 40 words or 50 words. වචන 40ක් නැත්නම් වචන 50ක්. ඔබ ලියන රචනාවේ රචනාව නෙමෙයි බුදා notice එකේ අන්තර්ගතය තියෙන ඕන වචන කීයද? 40ක් හෝ 50ක්. දැන් ඔම කියවම පුතා අපි මොකද කරන්නේ? වචන ගණන් කරනව notice එකේ ලියෝන්නේ නැහැ. වචන ගණන් කරන්න ඕනේ නැහැ. අපි දන්නවනේ නේ. වාක්‍ය දිගපළ වැඩි කරාම වචන ගණනෙන් අපි දන්නවා වචන ඉලක්කය මේකයි කියන එක. අපිට note එක ලියන්න තියෙන ආකෘතිය දැන් අපි understanding කරගත්තා. right? understanding කරගත්තා. මතක තියාගන්න. notice ලියන ආකෘති තුනක් තියෙනවා. මීට අවුරුදු 10කට කලින් අපි notice එක කියා දුන්නේ ළමයට වෙනත් විදියට. මීට වඩා වෙනස්. right? එතකොට
ඒ අවුරුදු 10ට කලින් ඉඳලා මේ වෙනකන් නෝටිස් එක ඇවිල්ලා තිනවා ආකෘති 3කට. ආකෘති 3කට ඇවිල්ලා තියෙන නෝටිස් එක. හරි? ඒ ආකෘති 3ම දෙනවා මම. ආකෘති 3ම දෙනවා. එතකොට ඔබ මේ සෙක්ෂන් එකේ මේ අංශන් ඔබ සම්බන්ධයි. හරි? ඔබට ඒ වෙබ් එකේ මොනේ පැත්තට වෙඩි තියන්න පුළුවන්. ඒ නිසා නෝටිස් එක සම්බන්ධව අදින් සාකච්ඡා කරලා ඉවර කරමු. මොකද ලබන සතියේ ආයෙ නෝටිස් සාකච්ඡා කරන්නේ නැහැ මම. මේ ගෲප් එකේ ඔයාලට නෝටිස් කතා කරන අවසාන දවස. ආකෘති ඔක්කොම දෙනවා. right? එහෙනම් පුතා බලන්න ඕනේ මෙතන ප්‍රධානතම දේ මේ නෝටිස් එකේ අන්තර්ගත වෙන්න ඕන කරුණු මොනවද? අන්න ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. right? අපිට අන්තර්ගත වෙන්න ඕන කරුණු වශයෙන් දීලා තිබුණේ මොනවද? එහෙම දෙයක් තිබුණාද? ඔව්. දීලා තියෙනවා පුතා. බලන්න මොනවද අන්තර්ගත වෙන්න ඕනේ? ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ මොනවද කියලා බලන්නකෝ. ඉන්ක්ලූඩ් කියන්නේ අන්තර්ගත වෙනවා ඇතුළත් වෙනවා. right? ඉන්ක්ලූඩ් කියන්නේ එහෙමයි. බලමු. තියෙනවා මෙන්න include the following. මෙන්න මේ දීලා තියෙන කරුණු ටික ඇතුළත් වෙන්න ඕන. හරිද? date and time. දවස date එක. time වෙලාව. notice එක ලියද්දි date එක ඇතුළත් වෙන්න ඕන, දවස ඇතුළත් වෙන්න ඕන, time වෙලාව ඇතුළත් වෙන්න ඕන. ඊළඟට place of distribution. distribution කියන කතාවට නෑ place එක මතක තියාගන්නකෝ. place. හැබැයි සමහර වෙලාවට place කියන වචනේ ඉන්නේ නැතුව place එකට සමාන වචනයක් venue කියන වචනේ තමයි ඒ දවස්වල ආවේ. right? ඔතන දැන් place නේ දීලා තියෙන්නේ place සමානයි venue. venue කියන්නේ ස්ථානය. place කියන්නේ වගේ තමයි. එහෙනම් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන ස්ථානය අපි notice එකේ සඳහන් කරන්නට ඕන. එහෙනම් දැනට මොනවද අපි තේරුම් ගත්තේ notice එකේ සඳහන් කරන්න ඕන දේවල්? දවස, වේලාව, ස්ථානය. right? ඊළඟට invitees ආරාධිතයන් කවුද? මේකට ආරාධනා කරන්නේ කාටද? දැන් පැල දෙන්නේ කාටද? ඒ අය පැින්න නේ? පැල දෙන්නේ කාටද? ඒ අයට ආරාධනා කරන්න ඇවිල්ලා පැල අරන් යන්න කියලා. සහභාගී වෙන්න කියලා. ඊළඟට types of plants to be distributed. බෙදා දෙන පැල මොනවද කියලා සඳහන් කරන්නත් ඕන. මොනවද? බෙදා දෙන පැල මොනවද කියලා සඳහන් කරන්නත් ඕන. දැන් ඔළුවට ගන්න උත්තරේ ලියන්න කලින් හරිද? ඔළුවට ගන්න උත්තරේ ලියන්න කලින් මේ ලියන නෝටිස් එකේ මොනවද අන්තර්ගත වෙන්න ඕන? date දවස, time වෙලාව, place එහෙම නැත්නම් venue ස්ථානය, ඊළඟට invitees ආරාධනා කරන්න කාර්ද කියලා සඳහන් කරන්න ඕන. ඊළඟට the type of plants to be distributed දෙන පැල වර්ග. මෙන්න මේ කරුණු අන්තර්ගත වෙන්න ඕන ලියන නෝට් එක තුල. එහෙම නැතුව නිකන් නෝට් එක ලියුවට පුතා ලකුණු ලැබෙන්නේ නැහැ. බලන්න ඔයාලට කලින් ඕලෙවල් ලියපු අයියලාගේ ඒ අතර පෙලක් අය කියනවා මම ලියුවා බා මට අනිවාර්යයෙන්ම ඒකක් එන්න ඕනේ ආවේ B එකක් නේ. එක්කෙනෙක් කියන කතාව. අනිත් කෙනා කියනවා ලිව්වා B එකට ආවේ C එකක්. එයාගේ කතාව. අනිත් කෙනා ටාගට් කරලා තමයි C එකට ලිව්වේ බං S එකේ නේ තියෙන්නේ. ඔව්. ඇයි මේ පොයින්ට් එක අන්තර්ගත කරලා නෙමෙයි ලියලා තියෙන්නේ. ලකුණු දෙන්නේ නැහැ එහෙම. හරිද? ප්‍රශ්නෙට අදාළ පොයින්ට් එකට ප්‍රශ්නය තුල උත්තර ලියලා තියෙන්න ඕන. උත්තරය තුල අපි විග්‍රහ කරලා තියෙන්න ඕනේ නැතුව ලකුණු දෙන්නේ නැහැ. right? දැන් මම ඔයාලට නෝටිස් එකක් පෙන්නනවා. ඒ නෝටිස් එකේ ලියන ආකෘතිය බලන්නකෝ. right? මේ බෝඩ් එකේ තියෙන නෝටිස් එක ගැන අපි පස්සේ කතා කරමු. ඊට කලින් මේ නෝටිස් එක බලන්නකෝ. ඒකට උත්තර ලියලා තියෙන බලන්නකෝ. right. ඔන්න ඔය අර කිව්ව නෝටිස් එක තමයි පුතා ඔය තියෙන්නේ. right?
the environmental society of දැන් තව දෙයක් කියන්න ඕනම notice එකක් කිව්වම රචනාවක් කිව්වම අපිට ඔටෝමැටිකලි පුතා ලකුණු නෙමෙයි වචන 20ක් විතර ගන්න පුළුවන් අපි ලියන උත්තරේට. කොයින්ද මේ වචන 20 හෝ 15 ගන්න පුළුවන්? ඒ වචන 20 හෝ 15 ගන්න පුළුවන් මාතෘකාවෙන්ම ගන්න පුළුවන්. ඇයිද? මාතෘකාවෙන්ම ගන්න පුළුවන්. මාතෘකාවේ තිබුණේ මොකද්ද? The environmental society of your school has organized a program that's enough for distributing plants among the students. ඔන්න ඔය ටික එහෙම පිටින්ම රචනාවට නෝටිස් එකට ගන්න පුළුවන්. අපිට එතන වෙනස් කරන්න තියෙන්නේ එතන තිබුණේ of your school ඔබේ ඉස්කෝලේ. අපි දැන් ලියන එකනේ of my school හෝ of our school කියලා අපි හදාන්නේ. your school එක our school කියලා විතරයි එතන කරන්න තියෙන්නේ. right? ඒ නෝටිස් එකට දැන් පෙන්නපු ඒක මම අරන් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. right. බලන්න. එනවනේ? ඔව්. ඔන්න මාතෘකාවේ තිබුණු වාක්‍යය එහෙම පිටිම මම අරන් තියෙනවා. මාතෘකාවේ නම් තිබුණේ the environment society of your school has organized a program to distribute plants among students කියලා තමයි මාතෘකාවේ තිබුණේ. මම ඒක මගේ කපටි බුද්ධිය යොදවලා ඒක අරගෙන තියෙනවා සූක්ෂම විදියට මම මගේ නෝටිස් එකට. right? මම කොහොමද අරගෙන තියෙන්නේ පුතා? The environmental society of our school will distribute plants to celebrate environmental day. මම නෝටිස් එක අරගෙන තියෙනවා කොහොමද? අපේ පාසලේ පරිසර සංවිධානය පැල බෙදා දෙනවා සැමරීමට මොකක් සැමරීමට පරිසරය දිනය සැමරීමට. ඔක තවත් විදිහකින් කියනවා නම් පරිසර දිනය සැමරීමට අපේ පාසලේ පරිසර සංවිධානය විසින් පැල බෙදා දෙනු ලැබේ. ඒක තමයි ඔකේ කෙටි අදහස. right? අපි අරගෙන තියෙන ආකෘතිය බලන්න. නෝටිස් එක ලියන ආකෘතිය ඉස්සලාම නෝටිස් කියලා උඩින් මාතෘකාව දැම්මා. මාතෘකාව දාලා නේද? අපිට විස්තර කරලා තියෙන මාතෘකාවේ ඡේදයක් අපි ගන්නවා. වචන 7 8ක 10ක 15ක. අපිට වචන 40ක් සම්පූර්ණ වෙන්නත් ඕනේ මේකේ. 40ක් 50ක් සම්පූර්ණ වෙන්නත් එපැයි. මාතෘකාවේ අපි අරගෙන තියෙනවා the environmental society of our school will distribute plants to celebrate environmental day. right. ඔන්න ප්‍රධාන කරුණ කිව්වා. ඒක මග අරින්න බෑනේ. නැත්නම් නෝටිස් එකේ ලියන අරමුණ අංක 1ට ලියන්න එපා. අංක 1ට ලියන්න ඕන නෝටිස් එකේ ප්‍රධාන අරමුණ තමයි මොකද්ද? පරිසර දිනයට සමගාමීව පැල බෙදා දීමේ වැඩසටහනක් කරනවා. ඒක අංක 1ට ලියන්න ඕන. ඊට පස්සේ තමයි අපි ඒක කරන්නේ කවදද? ඒක කරන්නේ කීයටද? ඒක කරන්නේ කොහේද? ඒක කරන්නේ කා වෙනුවෙන්ද කියලා ලියන්න තියෙන්නේ. right? මේවා ප්‍රධාන පොයින්ට් මේවා. right? ඉස්සෙල්ලාම ලියන්න මොකද්ද? ප්‍රධාන කරුණ ලියන්න ඕන. මේ කරන්නේ මොකද්ද? ඒක ලියන්න ඕන. අපි දැන් ඒක ලියන්න තියෙන්නේ. The environmental society of our school will distribute plants to celebrate environmental day. එච්චරයි. ඔන්න ප්‍රධාන කරුණ දිව්වා. ඊට පස්සේ තමයි අපි ලියන්න ඕන මොකද්ද? පිළිවෙලට. වෙලාව දවස බැලියන්න. දවස ලියනකොට එන්න ගලපලා තියෙන කොහමද? දවසත් එක්ක මාසය, මාසයත් එක්ක වර්ෂය. ඔන්න පොයින්ට් හොඳේ. right? so දිනයත් එක්ක මාසය, මාසයත් එක්ක කවදද? වර්ෂයත් එක්ක කවද මොකද්ද? වෙලාවත් එක්ක මොකද්ද? ස්ථානය. at the school. right? at the school main hall. ඊට පස්සේ දැන් මේ වැඩසටහන කාටද?
all students are invited. ඔන්න දැන් අපි notice එකේ 80ක් ඉවර කරලා ඉවරයි. ඊට 80ක් ලියලා ඉවරයි. දැන් අපිට තියෙනවා මොකද්ද? මේ වැඩසටහනේ දෙන්නේ මොනවද කියලා ලියන්න ඕන. අපි තාම දෙන්නේ මොනවද කියලා ලිව්වේ නෑනේ. පැල බෙදා දෙනු ලැබේ කියලා ලිව්වා විතරයි. මොන පැලද කියලා ලිව්වේ නෑනේ. නේ? පැල බෙදා දෙනු ලැබේ කියලා ලිව්වා. එච්චරයි. ඊට පස්සේ අපි දිනය දැම්ම, මාසය දැම්ම, වර්ෂය දැම්ම, වේලාව දැම්ම, ස්ථානය දැම්ම, ආරාධනා කරා. දැන් අපි ලියන්න තියෙනවා මොකද්ද? දෙන දේ මොනවද කියලා සඳහන් කරන්න ඕන. ලියනවා fruit plants, පළතුරු පැල. Flower plants, මල් පැල. And herbal plants, ඖෂධීය පැල. Will be distributed, දෙනු ලැබේ. passive form. Will be distributed, දෙනු ලැබේ. මොනවද දෙන්නේ? පළතුරු පැල, මල් පැල, ඖෂධීය පැල. දෙනු ලැබේ, will be distributed. ඔන්න දෙන දේ කිව්වා. right? දැන් 98ක් විතරම ඉවරයි. notice එකේ ආකෘතිය. ඊට පස්සේ අපි කියනවා මොකද්ද? හැමෝම මේකට සහභාගී වෙන්න. නේද? Please come and support this program. ඇවිල්ලා හැමෝම මේකට උදව් කරන්න. වැඩසටහනට උදව් කරන්න. දැන් මේ notice එක ලියන්නේ කවුද? Secretary Environmental Society. පරිසර සංවිධානයේ ඉන්නවනේ තනතුරු දරන නිලධාරීන්. සාමාන්‍යව වැඩේ කරන ලේකම්. නිසා ලේකම් කියලා සඳහන් කරලා සංවිධානයේ නම ලියන්න ඕනේ. ඔක තමයි ආකෘතිය. ඔතනින් අපි යමු එතනින් එහාට තිබෙන මොනවා ගැන සාකච්ඡා කරනවද? ඇඩ්වාන්ස් නෝටිස් ස්ට්‍රක්චර් එක සාකච්ඡා කරන්නට. ඊට කලින් මගේ පුතාලා ඔය ප්‍රශ්න යොඩවුන් කරගන්න. ඔය නෝට් එක ලියාගන්න. right. පොඩි වෙලාවක් දෙන්න නෝට් එක ලියාගන්න. තව පොඩි වෙලාවකින් කට් වේවියා. සමාන විනාඩි 40න් 45ට සැරයක් කට් වෙනවා. අර තව විනාඩි 5කින් විතර කට් වෙනවා. හොඳේ. ආයි ලොග් ඉන්න. කට් වෙන ඔය නෝට් එක නෝටිස් එක ලියාගන්න. නෝටිස් එක ලියාගෙන රේස් හෑන්ඩ් එකක් දාන්න.